සුබ දවසක් කියලා හැමදෙනාම පිළිගන්නවා ගැමිරස YouTube channel එකට. අද අපි හිතුවා ඔයාලට රසම රස තේ එකක් හදාගන්න විදිය කියලා දෙන්න. කොත්තමල්ලි තේ එකක් හදන විදිය තමයි අපි අද ඔයාලට කියලා දෙන්නේ. ඔන්න ඒකට අපි අරගෙන තියෙනවා හොඳට සෝදලා වේලා ගත්ත කොත්තමල්ලි ග්‍රෑම් 500ක් අපි අරන් තියෙනවා. ඒක හොඳට වේලාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉඟුරු ග්‍රෑම් 150ක් මේ විදිහට පෙති වලට කපලා ඒකත් වේලාගෙන තියෙනවා. ඊට පස්සේ කුරුඳු ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. කරපිංචා ග්‍රෑම් 100ක් විතර මෙතන තියෙනවා. මේකත් වේලාගෙන තියෙන්නේ. වේලලා මේ විදිහට තියාගෙන ඉන්නේ. අමුයෙන් දැම්මත් කමක් නැහැ. මොකද මේක අපි බදිනවා. බදලා තමයි කුඩු කරන්නේ. ඔන්න ওই ටික තමයි අපිට අදාළ වෙන්නේ. කොත්තමල්ලි තේ එක හදාගන්න. ඉතින් මේක ඊටාම ගුණයි. සාමාන්‍යයෙන් අපේ ගෙදර අනිවාර්යයෙන්ම කොත්තමල්ලි තේ එකක් තමයි උදේට බොන්නේ. ඉතින් අපි මේක පුරුද්දක් වශයෙන් හැමදාම උදේට කොත්තමල්ලි තේ එක බොනවා. ඒ නිසා තමයි අපි මේ කොත්තමල්ලි තේ එක හදන්නේ. ඕගොල්ලොත් හදන්න ඉගෙන ගන්න. මේක ඊටාම ගුණදායකයි. ඔන්න මේ වගේ හට්ටියක් අපි තේ තියාගත්තා. දැන් මේකට අපි කොත්තමල්ලි ටික දාලා හොඳට මේක බැද ගන්න ඕන. මේක ඔයාලා කුරුඳු ටික අපි පොඩියට මෙහෙම කඩාගෙන මේක බ්ලෙන්ඩරේ දාලා කුඩු කරගන්න පුළුවන්. හොඳට වේලිලා නම් කුරුඳු වදින්න ඕන වෙන්නේ නැහැ. බටම කුඩු වෙලා තියෙන්නේ. ඔන්න බ්ලෙන්ඩරේ අපි කුරුඳු ටික කුඩු කරගත්තා. මේක කුඩුම වෙලා නැහැ. නමුත් මේ ගානක් ඇති. ඔන්න ඉඟුරු කෑලි ටිකත් අපි දාගත්තා. අපි මේකත් බ්ලෙන්ඩර් කරගමු. ඉඟුරු ටිකත් කුඩු කරගත්තා. අපි ඒකත් මේකටම දාගන්නවා. ඔන්න දැන් අපි මේකට කරපිංචා ටික දාගන්නවා. මේ කරපිංචා නම් බදිනකොට පරිස්සමෙන් බැද ගන්න. මොකද මේක ඇල් මැරුණ ගමන් ඇති. මදගින්නේ වගේ බැද ගන්න. ගොඩක් කර ගන්න එපා. අතින් පොඩි වෙන ගානට පොඩි කරගන්න පුළුවන් ගානට. මේ ගානට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ තව ටිකක් මේක නිමුණාට පස්සේ හොඳටම කර වෙනවා. පිටං ඔන්න වංගෙඩිය කොටන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. වංගෙඩිය රෙඩි. අපි දැන් කොත්තමල්ලි ටික වංගෙඩිය දාලා කොටා ගන්නමු. මේක ඉතින් කොටා ගන්න පුළුවන්. ඔයාලට ලොකු බ්ලෙන්ඩරයක් වගේ තියෙනවා නම් කොටා ගන්න හැකි. හැම කෙනෙකුටම වංගෙඩි නැති නිසා බ්ලෙන්ඩරේ කරගන්නත් පුළුවන්. හෙම්බිරිස්සාව, උණ කැස්ස, ඇඟපත රුදාව, හන්දිපත් රිදෙනවන ඒ හැම දෙයකටම මේ අපි හදන කොත්තමල්ලි තේ එක ඊටාම බලවත් ඖෂධීය ගුණයක් තියෙනවා. බැදගත්ත කරපිංචා කොළ ටිකකුත් දානවා. බලන්න අතින් පොඩි කරලා ගන්නත් පුළුවන්. ඒ තරම් දැන් වේලිලා තියෙන එක. අපි මේක අර ඇල් මරා ගත්තේ කබලේ දාලා. නමුත් අතිනුත් පොඩි කරගන්න පුළුවන් තරමට වේලිලා. කොත්තමල්ලි ටිකක් දැම්මා. ඊට පස්සේ ඒක කොටලා කරපිංචා බෙදගත්ත ටිකෙන් භාගයක් දැම්මා. එතකොට එකට ඇනිලා ගානට බෙදෙන කෙටෙනවා. ඔන්න මේ ගානට තමයි අපි කොටා ගත්තේ තියෙන්නේ. කොත්තමල්ලි කරපිංචා මේකේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අර ඉඟුරු ටිකයි කුරුඳු කුඩු ටිකයි මේකටම කලවම් කරගන්නවා.
කොත්තමල්ලි කොටලා ඉවරයි කරපිංචත් එක්ක. දැන් අපි මේකට ඉඟුරු කුඩු ටිකයි කුරුඳු කුඩු ටිකයි දාගන්නවා. ඉඟුරු කුඩුයි කුරුඳු කුඩුයි දාලා අපි මේ විදිහට මේක හොඳට කලවම් කරගමු. දැන් මේක සාමාන්‍යයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට මාස 2ක් විතර බොන්න පුළුවන්. එක වේලයි අපි මේක බොන්නේ. ඔයාලට කැමති වේලකට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි නම් බොන්නේ උදේට විතරයි මේක. මේක ගොඩක් ලෙඩ රෝග වලට හොඳයි. හෙම්බිරිස්සාව කැස්ස, හන්දිපත්‍ර දාව, සෙම ඒ සෙම් රෝග තියෙන හැම දෙයක්ම හොඳ වෙනවා. මේක දිගටම පාවිච්චි කරනකොට ඒ ලෙඩ එන්නෙත් නෑ, ඇඟට දැනෙන්නෙත් නෑ. දැන් මේක රස්නේ පිට තියෙන හින්දා මේක බෝතල් වලට දාගන්න බෑ. මේක හොඳට නිමුණාට පස්සේ වල බෝතල් වලට දාගන්න. ඔන්න ගැමි රස YouTube channel එක අපි හදපු සියලු රෝග සුව වෙන්න කියලා මේක බොන්න ඉඟුරු කොත්තමල්ලි තේ එක තමයි අපි මේ හදාගත්තේ.